Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා සිතියම් ප්‍රශ්නෙට අදාළව වීඩියෝස් ටිකක් ගේන්න කියලා. ඉතින් සිතියම් ප්‍රශ්නේ කොහොමද අපි හරියටම කරගන්නේ? කොහොමද අපිට ලකුණු ලැබෙන්නේ? ඒ වගේම අපි දැනගන්න ඕන මොන වගේ දේවල්ද කියලා මම පොයින්ට් ටිකක් හදාගත්තා. ඒ වගේම අනුමාන සිතියම් ප්‍රශ්න ඔයාලට මම අද ගේනවා 50ක් අනුමාන ස්ථාන. හොඳද? ඉතින් අවසාන වෙනස්කම් වීඩියෝ එක බලන්න අහගෙන ඉන්න ෆෝන් එක පැත්තකින් තියලා ඔයාලට වැදගත් කරුණු තියනවා නම් ෂෝට් නෝට් එකක් දාගන්න. මම කලින් ඔයාලට වීඩියෝස් ගෙනලා තියෙනවා අපි කොහොමද හරියට ෂෝට් නෝට් එකක් ගොඩනගාගන්නේ කියලා. මේ 2026ට අදාළව මම වීඩියෝස් ගොඩක් කන්ටිනියු කරා. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට එක එක දේවල් කියලා දීලා තියෙනවා සමහර වීඩියෝ වලින්. ඒත් එක්කම ජෝග්‍රෆි අනුමාන, දේශපාලන විද්‍යාව අනුමාන සිංහල අයට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් වීඩියෝස් ගොඩක් ගෙනල්ලා තියෙනවා. රචනා අනුමාන ගෙනල්ලා තියෙනවා. ඔයාලා බලන්න ඔයාලට අදාළ සබ්ජෙක්ට් එක එතන තියෙනවනේ. අපි යමු අපේ මාතෘකාවට. අපි සිතියම් ප්‍රශ්නනේ කතා කරන්නේ සිතියම් ප්‍රශ්නට අදාළව සිතියම් ස්ථාන 10ක් අපිට A level paper එකේ මාක් කරන්න දෙනවා එක කොටසට අදාළව. එතකොට ලකුණු ලැබෙන්නේ කොහොමද? මෙන්න මේ සිතියම් ස්ථාන මාක් කරන එකට. ලකුණු ලැබෙන්නේ ක්‍රමවේද දෙකකට. පළවෙනි ක්‍රමවේද තමයි සිතියම් ලකුණු කරද්දී අපිට දෙන ස්ථානයේ පිහිටීමේ නිවැරදි බව. පිහිටීමේ නිවැරදි බව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වැරදීනේ. එතකොට ඒකට තමයි ෆස්ට් ලකුණු හම්බෙන්නේ. දෙවෙනි එක තමයි ක්‍රමවේදය. අපි යම් දෙයක් යම් සිතියමක යම් ස්ථානයක් ලකුණු කරනකොට ඔයා හිතන්න ගඟක් ලකුණු කරන විදිය ඒ කියන්නේ විදිය හරි වුණත් ඒ කියන්නේ නිල් පාටින් හරියට ඇඳලා තියෙනවා වුණත් ඔයා ඒ කියන්නේ ලකුණු කරලා තියෙන වෙන තැනක. එහෙම නැත්නම් මෙන්න මේක තමයි මෙන්න ක්‍රමවේදයට කියන එකට හරිම උදාහරණේ. ගඟක් ලකුණු කරන්න තියෙන විදිය හරි වුණත් ඒ කියන්නේ හරි ලස්සනට ඔයා ලකුණු කරලා තිබ්බට ඔයා ලකුණු කරලා තියෙන්නේ රෝස පාටින් නම් ඒක වැරදි. මොකද හරි ක්‍රමවේදයක් තියෙනවනේ අපිට සිතියම් ලකුණු කරන්නේ කොහොමද? ඒ කියන්නේ කොයි විදිහටද ලකුණු කරන්නේ? කන්දක් කොහොමද? ගංගාවක් කොහොමද? අන්න ඒ වගේ කරුණු ටිකක් තියෙනවා. එතකොට ඔයා දැනගන්න වනාන්තර කොළ පාට, වගාබිම් කහ පාට, උස් කඳුබිම් සමෝච්ච රේඛා දුඹුරු පාට, කාන්තාරලා කහ පාටිය, එතකොට ප්‍රධාන මාර්ග රතු පාටින්, එතකොට දුම්රිය මාර්ග කළු පාටින්. මේක මේ අමතර කරුණුත් තියෙනවා. ඒ ලෙවල් වලට මෙච්චර පතරංගයක් ඔයාලට දෙන්නේ නැහැ. නගර කළු පාටින්, අගනගර කළු පාටින්, වරාය ලකුණු කරන විදිහක් තියෙනවා. ඔයාලට මම ඒ සංකේත ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. හැබැයි මේවා එන්නේ නැහැ වරාය එහෙම. ඒ නිසා ලොකුවට දැනගන්න ඕනේ නැහැ. ඔයාලට මම කියන්නම් ජල ලක්ෂණ ආවොත් සාමාන්‍ය නිල් පාටින් ලකුණු කරන්න. වනාන්තර ස්වභාවික වෘක්ෂලතාවොත් කොළ පාටින්, කහ පාටින් වගාබිම්, කාන්තාර දුඹුරු පාටින්, කඳු හා උස් බිම්. මෙන්න මේ ටිකක් මතක තියාගෙන යන්න. අපි කතා කරමු අපේ සිතියම් ප්‍රශ්නේ. සිතියම් ප්‍රශ්නේ ඔයා ලකුණු 10 හරියට ගන්න නම් පිහිටීම නිවැරදි වෙන්න ඕනේ. හරි ක්‍රමවේදයට ඔයා ලකුණු කරන්න ඕනේ. මේ ක්‍රමවේදයන් දෙක හරි නම් ඔයාට ලකුණු ලැබෙනවා. මේ සිතියම් ප්‍රශ්නේ හරිම ලේසි. ගොඩක් අය අමාරුයි කියලා හිතුවට. ඒ නිසා මම අනුමාන 50ක් අරගෙන අවිලා තියෙනවා. මේ 50 ඔයා හරියට ලකුණු කරන්න. මේ 50 ඔයාලා ලකුණු කරලාම යන්න. මම මේ 50 කියාගෙන යන්නම්. එකින් එකට අනිත් එක තමයි තාක්ෂණය අද ගොඩක් දියුණුයිනේ. ඔයාලා තාක්ෂණය භාවිතා කරනවා ඇතිනේ. එතකොට සිතියමක ස්ථානයක් තියෙන තැන හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. හොඳද? ඔයාලා මේ ටික මහන්සි වෙලා ඔයාලගේ අතෙන්ම සිතියම ලකුණු කරගන්න හරි ලක්ෂණ භාවිතා කරලා. ඔන්න මගේ අනුමාන ටික. පළවෙනි එක සුවසැල මාර්ගය, දෙවෙනි එක ෆැනමාඇල මාර්ගය, තුන්වෙනි එක මලක්කා සමුද්‍ර සංදිය, හතරවෙනි එක හෝමුස් සමුද්‍ර සංදිය, පස්වෙනි එක බෙරින් සමුද්‍ර සංදිය, හයවෙනි එක සුබ ප්‍රාර්ථනා තුඩුව, 7 ජීබෝල්ට සමුද්‍ර සංදිය, 8 රතු මුහුද, 9 පර්සියානු බොක්ක,
10 මධ්‍යධරණී මුහුද, 11 අරාබි මුහුද, 12 බෙන්ගාල බොක්ක, 13 හිමාලය කඳුවැටිය, 14 ඇන්ඩීස් කඳුවැටිය, 15 රොකී කඳුවැටිය, 16 ඇමසන් ගඟ, 17 නයිල් ගඟ, 18 යන්ෂි ගඟ, 19 මහා කොරල් පරය, 20 මහාවිල් සමූහය, 21 බොස්පොරස් සමුද්‍ර සන්ධිය, 22 ඩාඩනෙල්ස් සමුද්‍ර සන්ධිය, 23 ඉංග්‍රීසි සමුද්‍ර සන්ධිය, 24 කළු මුහුද, 25 කැස්පියන් මුහුද, 26 බෝල්ටික් මුහුද, 27 උතුරු මුහුද, 28 කැරිබියන් මුහුද, 29 මෙක්සිකෝ බොක්ක, 30 ඒඩන් බොක්ක, 31 මිසිසිපි ගඟ, 32 කොංගෝ ගඟ, 33 නයිජර් ගඟ, 34 ඩැනියුබ් ගඟ, 35 වොල්ගා ගඟ, 36 මීකොන් ගඟ, 37 ගංගා ගඟ, 38 ඉන්දූස් ගඟ, 39 ලීනා ගඟ, 40 මරේ ගඟ, 41 ඇට්ලස් කඳු, 42 ඇල්ප්ස් කඳුවැටිය, 43 යුරල් කඳුවැටිය, 44 ඇපලේචියන් කඳුවැටිය, 45 ඩ්‍රැකන්බර්ග් කඳු, 46 සහරා කාන්තාරය, 47 අරාබි කාන්තාරය, 48 ගෝබි කාන්තාරය, 49 කලහාරි කාන්තාරය, 50 ඇටකාමා කාන්තාරය. ඔය ටික තමයි මගේ අනුමාන 50. ඉතින් ඔයාලා හරියට මේ 50 සිතියම් කොළවල ලකුණු කරගෙන 10න් 10ට වගේ සිතියම් කොළ අරගෙන ලකුණු කරගෙන හරියට ලකුණු කරන්නේ කොහොමද, මේ දේවල් ලකුණු වෙන්න ඕනේ කොහොමද, අද තාක්ෂණය ගොඩාක් දියුණුයි. ඉතින් ඔයාලා හරි හැටි ඒ දේවල් තමන් විසින්ම හදාගෙන විභාගයට යන්න කලින් අනිවාර්යෙන් බලලා යන්න කියලා මතක් කරනවා. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. මාව තාම subscribe කරලා නැති අය subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද ඊළඟට තවත් වීඩියෝස් දානවා මම විභාග කිට්ටු වෙනකල්ම. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.